සිවුරු ඇඳගත්තු මහත්තයෙක් ඉන්නවා මීවල පලානි කියලා. ඔය මීවල පලානි කියන සිවුරු ඇඳගත්තු මහත්තයා තමයි මේකේ මුල් පුරුකක්. ඊළඟට ඕගොල්ලෝ ධර්ම විකෘති කරනවා කියලා කියන්නේ. ඒගොල්ලන් කියලා තියෙන්නේ මීවල පලානි කියන සිවුරු අඳින මහත්තයාගේ අනුගාමිකයෝ ඉන්නවා, ඉංජිනේරු ඉන්නවා, දොස්තරලා ඉන්නවා, ගොඩ දෙනෙක් හොඳ උගත් මිනිස්සු ඉන්නවා. උගත් මිනිස්සු මේගොල්ලන් දැන් කියන්නේ වෙනස් වෙලා තියෙන්නේ. ඒකද ඒගොල්ලෝ මතවල් මේ මානසික ලෙඩ බලාපොරොත්තු අනිත් මේගොල්ලෝ බල ඉතින් ඒගොල්ලෝගේ විවිධාකාර පටු අරමුණු දේශපාලන අරමුණු වේවා පෞද්ගලික ලාභ ප්‍රයෝජන මොකද්ද දේශපාලන අරමුණු කියන්නේ? පෞද්ගලික ලාභ අරමුණු කියන්නේ සල්ලි ගෙවනවා කියන එකනේ. එහෙම දේවලුත් ඇති. අපි දන්නේ නැහැ. අරද මොකද ඔප්පු කරගන්න මේනේ. එහෙම දේවලුත් ඇති. හැබැයි මට ස්ථිරවම නිශ්චිත වශයෙන් 100%ක් සහතික කොට කියන්න පුළුවන් මේ කණ්ඩායම NGO කාර්යෝ නෙමෙයි. ඒක මම 99ක් නෙමෙයි 100%ක් තහවුරු මේ දීපවංශය ආදී අපේ අකණ්ඩ ලිඛිත ඉතිහාසය ගොඩනගපු මූලාශ්‍රයට අභියෝගයට ලක් කරනවා. අපේ ඉතිහාසය අභියෝගයට ලක් කරනවා. අපේ මෛත්‍රීපාල සිරිසේන එක්තරා අවස්ථාවක් ප්‍රකාශයක් කරනවා මේගොල්ලෝ NGO කාර්යය මේ ධර්ම විකෘති කිරීමට එයා මේක නවත්තලා වැඩ කරනවා. මෛත්‍රීපාල සිරිසේන අභියෝගයට ලක් කරනවා. එතකොට පොඩි කැලලක් කියන්නේ ශකිල. දැන් ඔය මීප්‍රාණ කල්ගිරේ රෙහිව ඉන්නවා යයි කියලා පෙන්නලා ඇතැම් ආචාර්ය මහාචාර්යවරුත් දැන් ඒ වැඩේ ප්‍රතිවිරුද්ධ පිළිඳලා කරන කොන්ත්‍රාත් කරනවා. මොකද හේතුව ඉතාලම සමීප හැබැයි මීනරාණ ශ්‍රී ධම්මාලංකාර හමුදුරම හොඳින් දන්න කෙනෙක් මෛත්‍රීපාල මහත්තයාට ඉතාලම පැහැදිලිව කරුණු සහිතව පෙන්නනවා සර්වෝග කරන්න එපා. ඒක මට දැනගන්න කියන්නේ ගිහියන්ගෙන් හාමුදුරුවන්ට බණ අහන්න බැරි වෙනවා. ඔහු කරගත්ත වෙන බරපතල අවුලක් තියෙනවා. ඒක ඔහුට හෙට හදාගන්න පුළුවන්. ඒ අවුල ඔහු හෙට හදාගත්තොත් ඔහුට එරෙහිව මේ ක්‍රියාත්මක වෙන සියලු ඍණාත්මක පාරිසරික තත්ත්වයන් ඍණාත්මක පසුබිම් අසරේ ණයක් තියෙනවා. ඒකේ කර්ම ණය කඩේවක් අපිට තියෙනවා. ණය විනය කරන්න. ඒක හරිනේ. තෝස සංවාස එක් අවස්ථාවක කරගත්ත බරපතල අකුසලයක්. ඒකට බෞද්ධ ටෙක්නිකල් ටර්ම් එක මම කියන්නම් පාරිභාෂික වචනේ. ඒකට කියන්නේ සම්පත් සම්මාන. ඒක හරිනේ. තෝස සංවාස සම්භෝග සංසර්ග ඔක්කොම ඇතුළම සංගීත. හැබැයි මේගොල්ලෝ සංවාසනම් කරනවා මීවල පලානි ටික. ඒකට හරි දක්ෂයි. අර මම කවුරු මහත්මයා කවුරුද කියන්නේ නැත්නම් අර හෙඩක් ගේම කඩා වැටෙනවා කිව්වේ මෙන්නාස කෙනෙක් එක්ක ඉඳලා සංවාසනම් හොඳටම කරනවා. ඔය මීවන පලානේ හිවුරු වඳින මහත්තයාට ගෑනු 18 දෙනෙක් අකුසල කරනවා. අරියෝපාදයක් කරොත් කවුරු හරි මතක තියාගන්න සම්පත්. ඒ කියන්නේ අරියෝපාද කියන්නේ විශේෂ මාර්ගවලලාභියෙකුට නැත්නම් ධානලාභ මේ ඔබට ඔබ මම වගේ නිකන් හාල් පාරුවෙකුට පහසු කරනවා වගේ නෙමේ සම්පත්. යම් කිසි මේ විශ්වයෙන් එහෙම නැත්නම් ඉතිහාසයේ විසින් පවරපු මහා භූමිකාවක් කරන මුනිවරයෙකුට යතිවරයෙකුට ධානලාභියෙකුට මාර්ගවලලාභියෙකුට කරන අපහාසය ඔබට මට කරන අපහාසය වගේ නෙමෙයි. ඒකේ මේ ජීවිතේම අස්පනා අපිට ඒ කියන්නේ අපිට දකිද්දිම ප්‍රතිඵල එනවා. සංවාසය හොඳට කරනවා. හැබැයි සංවාසය කරලා ලංකිත මොකද්ද කියන්නේ? ඒ යා නිමේ කරේ එතකොට ඇකට වෙන දෙන්න පුළුවන්. හැබැයි මේකද කියන්න ඕනේ අප්‍රසිද්ධිය කියලා හොරෙන් සමාවරම් බෑ. ඒ කියන්නේ දැන් දැන් මේ අවුරුදු 80ක් කියන පිළිගන්න මහත්තයාට වෙන කෙනෙක් නැතුව වැඩේ කරගන්න නම් බැරුව ඇති. මොකද 80ක් විතර ලංකාවේ වාර්ෂිකයි භාවනා මධ්‍යස්ථාන ටිකයි දැනුවොත් පෙරනේ වැඩිවියේ ඉන්න මිනිස්සුන්ගේ විවාහ ජීවිත මිරව සක්සස් වෙනවා චාලක. මෙතන මූලාරම්භයේ ඉන්නේ සිවුරු ඇඳගත්තු මහත්තයෙක් ඉන්නවා මීවල පලානි කියලා. ඔය මීවල පලානි කියන සිවුරු ඇඳගත්තු මහත්තයා තමයි මේකේ මුල් පුරුකක් වෙන්නේ. ඊළඟ කෙනෙක් තමයි මානසික ලෙඩෙක් නැති සිවුරු ඇඳගත්තු ඔය මේ මහත්තයා මානසික ලෙඩෙක් තමයි. ඊට වැඩිය තව මානසික ලෙඩෙක් ඉන්නවා ජයරත්න පතිරාරච්චි කියලා. එයා තමයි මේකේ මුල. අරය දෙක. තව උතන ඉන්නවා වහරක සෙට් එකක් ඉන්නවා. වහරක මේ ස්වාමීන් වහන්සේ දැන් මැරිලා ඉන්නේ. අපවත් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ගේ අනුගාමිකයෙක් තව ඉන්නවා. වලස් මුල්ලේ අබිය කියලා. ඔය සෙට් එකම මේ ධර්මයේ විකෘති කරන කට්ටිය තමයි මේගොල්ලන් ඇවිල්ලා කොහොමද ඕගොල්ලෝ ධර්මයේ විකෘති කරනවා කියලා කියන්නේ? ඒගොල්ලන් කියලා තියෙන දේශනාවලට අනුව ඒගොල්ලන් මේ ගෙනියන වැඩපිළිවෙලට අනුව ඒක අපිට සම්පූර්ණ ඔප්පු කරන්න පුළුවන්. සම්පූර්ණ ධර්ම විකෘතියක් වෙන්නේ මේ සෙට් එකටම හොඳ වෛද්‍යවරයෙක් අල්ලලා බේත් ටිකක් අරන් දුන්නා නම් මේ ප්‍රශ්නේ විසඳෙනවා. දැන් මීවල පලානි කියන සිවුරු වඳින මහත්තයාගේ අනුගාමිකයෝ ඉන්නවා, ඉංජිනේරු ඉන්නවා, දොස්තරලා ඉන්නවා, ගොඩ දෙනෙක් හොඳ උගත් මිනිස්සු ඉන්නවා. උගත් මිනිස්සු මේ එක උගතිකුටත් මේ ඉන්න දොස්තරලා සෙට් එකට හිතුනේ නැද්ද මේ සිවුරු වඳින මහත්තයාට බේත් ටිකක් අරන් දෙන්න. දැන් මේ වහරක අපේ රත්නාලංකාර හාමුදුරුවන්ගෙන් තමයි මේ අපි මේ කතා කරන ධර්ම විකෘතික ප්‍රවාහය පැනලා ඉන්නේ. ලංකාවේ ධර්ම විකෘතික ප්‍රවාහයන් කරනාවක් තියෙනවා. මහමෙවුනාව එකක්. ඔයා නෑ කියනවා නම් හිටගෙන ඉන්න මහමෙවුනාව එක්කනේ. මහමෙවුනාව තමයි ලංකාවේ ධර්ම විකෘතිය පටන් ගත්තේ. හරිද? ඒ කියන්නේ මේ ධර්ම විකෘතිකයන්ගේ ධර්ම විකෘතිය තිබිරිගේ මහමෙවුනාව. ලොකු උගත් මිනිස්සුන් ඉන්නේ. ලොකු ගත් මිනිස්සු සහතිකෙන් බඩ පට්ට මොළේ හබ්ද මොළේ ඒගොල්ලෝ කියන තරකේ තමයි බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනා කියලා ඔය බුදුරජාණන් වහන්සේගේ චරිතය දාන ප්‍රධාන ස්ථාන හතරක් තියෙනවනේ ඉපදිච්ච තැන බුදුරු තැන පළවෙනි ධර්ම දේශනාව පවත්වපු තැන සහ පිරිනුවම් පාපු තැන ඒක තැන් හතර මේක කලින් කියපු තැන් නෙමෙයි මේගොල්ලන් දැන් කියන්නේ වෙනස් වෙලා තියෙන්නේ ඒක දැන් ඒගොල්ලෝ මතවාද තුනක් තියෙනවා දැන් ඒ තැන් දැන් මීමලානේ හාමුදුරුවෝ කියන ඔය
මිවරවාරි ශ්‍රීධම්මාලංකාර කියන මේගොල්ලෝ මූල මේ නිර්මාතෘ කියන ප්‍රධාන කතාව තමයි සමුදිත මේ තැන් හතරෙන් එකකට ගිහිල්ලා අපි බුද්ධ ශක්තියට අනුගත වුණොත් විතරයි අපිට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒකට තමයි තැන් හතර කියන්නේ ශක්තිය ධර්ම මම හිතන්නේ. බුද්ධිජන පහන් සංවේගය මේ ඒක තැන් හතර කියන්නේ අපි දන්න තැන් හතරනේ. දැන් අපි ඒක ලංකාවට ගෙනල්ලා කොහෙද දාන්නේ? ඈ මෙච්චර ලොකු ප්‍රදේශයක් ලංකාවට ගෙනල්ලා කොහෙටද උපන්නේ? ඈ මේ මානසික ලෙඩ ටිකක් අන්න මේගොල්ලෝ දෙවිවරු මට හැබැයි ඉන්දික තාම තේරෙන්නේ හරියට ශකිලවත් එකතු වුණොත් හොඳයි රොෂාන් මේගොල්ලන්ගේ ඇත්ත අරමුණ තව ටිකක් සරල කරලා මේකේ පැහැදිලිම කාරණා තමයි මෙතන අංකික ධර්ම විකෘතිය. ධර්මය විනාශ කරන්න හදනවා. දෙවෙනි එක ඉතිහාස විකෘතිය. එතකොට මේ විශේෂයෙන් අපේ රටේ තියෙන මේ ඓතිහාසික අනන්‍යතාවය සංස්කෘතිය බලාපොරොත්තුව ඒක ඉතින් ඒගොල්ලෝගේ විවිධාකාර කොටු අරමුණු දේශපාලන අරමුණු වේවා පෞද්ගලික ලාභ ප්‍රයෝජන මොකද්ද දේශපාලන අරමුණු කියන්නේ පෞද්ගලික ලාභ අරමුණු කියන්නේ සල්ලි ගෙවනවා කියන එකනේ එහෙම දේවලුත් ඇති අපි දන්නේ නැහැ අර දෙමුත් අපි ඔප්පු කරගන්න මේනේ ඔය දේවලුත් ඇති දේශපාලන අරමුණු කියන්නේ ඇත්තටම දැන් මෙතනදි මම ප්‍රධාන කාරණාවක් කියන්නම් මේ මතවාදයත් එක්ක අභියෝගයකට ලක් කරනවා අපේ ලංකාවේ පිළිගත්ත ඓතිහාසික මූලාශ්‍ර විශේෂයෙන් මහා වංශය දීපවංශය ආදී අපේ අකණ්ඩ ලිඛිත ඉතිහාසයේ ගොඩනගපු මූලාශ්‍රයක අභියෝගයට ලක් කරනවා අපේ ඉතිහාසය අභියෝගයට ලක් කරනවා අපේ සංස්කෘතිය අභියෝගයට ලක් කරනවා දැන් ඔය මීවරවාරි කල්ලිනේ රෙහිව ඉන්නවා යයි කියලා පෙන්නලා ඇතැම් ආචාර්ය මහාචාර්යවරුත් දැන් මේ වැඩේ ප්‍රතිවිරුද්ධ පිළිඳන් කරනවා ඒ කොන්ත්‍රාත් එක. කරනවා. මොකද හේතුව මේ ලංකාවේ එකක් දේශපාලනික වශයෙන් ගත්තයින් පස්සේ අපේ ශිෂ්ටත්වය කියන්නේ සංස්කෘතිය අඛණ්ඩ ලිඛිත ඉතිහාසය කියන්නේ අපි මොකක්ද කියන්නේ මේ අපේ දේශපාලනික වශයෙන් ගත්තාම අපේ මතවාද ගොඩනැගිලා තියෙන හැටි ඔය සියල්ල තීරණය වෙලා තියෙන අපේ ඉතිහාස ලේඛනත් එක්ක. මේ ඉතිහාස ලේඛන මේ ප්‍රශ්න කරා කියන්නේ මා අභියෝගයට ලක් කරා කියන්නේ අපේ ඒකීය භාවයත් ප්‍රශ්න කරන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ කියන්නේ මහා වංශයේ ගැටලු දැන් නැතුව නෙවෙයි. මහා වංශේ පරස්පර දැන් තියෙනවා. ඒක පැත්තකින් ප්‍රශ්න කරනවා. හැබැයි අපි මේ කියන්නේ මහා වංශයේ අකණ්ඩව ගලායන කතාවක් තියෙනවානේ. විශේෂයෙන් පැත්තකින් බෙදුම්වාදී රුණත් එක පැත්තකින් ඔක මේවා කරන්න පුළුවන්. සම්බන්ධ කරන්න පුළුවන්. දේශපාලන අරමුණක් කියන්නේ ඒකයි කියන එක. මේ සැකේ අපිට වඩා ඉන්නේ මිවර වලට වඩා රෙප්පේ අරියමක් ගත්ත එක්ක. රෙප්පේ අරියමක් නෝවේ ඉන්නේ. හරිද? එයා බුරුමේ තමයි මහාන වෙන්නේ. ඒතකොට විශාල සැකයක් මේ ගැන ගවේෂණය කරන අයගේ ඔක්කොම එකට සම්බන්ධද? එයා විශේෂයෙන්ම NGO සහ ඩයස්පෝරා එකට සම්බන්ධයක් තියෙනවද කියන එක පිළිබඳව මොකද රෙප්පේ අරියමක් තමයි මේක වෙන අර අපි එමර්ජන්සිලා වගේ ආදිවාසීන් කණ්ඩායමක් වඩපත් කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා ශක්තිය රෙප්පේ අරියමක් කරලා. එතකොට දැන් මේ නික මට දැනගන්න කියන්න ගිහියන්ගෙන් හාමුදුරුවන්ට බණ අහන්න බැරිද? ඒකනේ මම පුළුවන් ඒකට උදාහරණයක් තියෙනවා හැබැයි එහෙම උදාහරණ තියෙනවා චිත්ත ගෘහපති උග්‍ර ගෘහපති වගේ අය උග්‍ර මේ සිරිතුමා හරි චිත්ත ගෘහපති හරි ඒ දෙනගේ එක්කෙනෙක් එයාගේ ආශ්‍රයමත් කර්මවලට එකක් කියනවා හාමුදුරුවෝ මට බණ කිව්වේ නැත්තම් මම හාමුදුරුවෝ බණ කියනවා කියලා. හැබැයි ඒ දෙන්නම අනාගාමී. දැන් මේගොල්ලෝ දැන් සමුදිත වගේ කෙනෙක් නම් මේ මම මේ කියන ටික කිව්වොත් ඇත්ත කියලා හිතේ. මේ සංසාරේ චක්‍රයක්නේ. චක්‍රයෙන් රෝදෙනේ. ඒගොල්ලෝගෙන් මේ රෝදේ නිරෝධ කරන්න ඕනේ. නීගෙන උපසර්ග දැම්මම විරුද්ධාර්ථනේ ඉන්නේ. ඊළඟට මේ රිය ගමන. සසරේ යන රිය ගමන අරිය කරන එක තමයි රහත් වෙනවා කියන්නේ. රිය අරිය රෝධ නිරෝධ ණය විනය. අපි මේ සසරේ ණයක් තියෙනවා ඒක නැති විනය කරන්න ඕනේ කියලා. ඕක තමයි බණ ඒගොල්ලෝ. ඔව් ඒගොල්ලෝ සරල බණ. හරි. සසරේ ණයක් තියෙනවා. සසර කියන්නේ කර්ම ණය කඩදිරුවක් අපිට තියෙනවා. ණය විනය කරන්න ඕනේ. ඒක හරිනේ. දෝෂ සංවාස සම්භෝග සංසර්ග ඔක්කොම ඇත්තටම සංගීත. හැබැයි මේගොල්ලෝ සංවාසනම් කරනවා මේ වල බලන්න සෙට් එක. ඒකට හරි දක්ෂයි. අර මට චමතු මහත්මයා පහුගිය ටික අහන්නත් ඇතිනේ අර ඇඳක් එහෙම කඩා වැටුණා කිව්වේ මෙහින් වාස කෙනෙක් එක්ක ඉඳලා සංවාසනම් හොඳටම කරනවා. ඔය මීවන බලානේ හිරු වන්දින මහත්තයාට ගෑනු 18 දෙනෙක් උන්නා කියනවනේ. සංවාසය හොඳට කරනවා. හැබැයි සංවාසය කරලා අන්තිමට මොකද්ද කියන්නේ? මේ එයා නෙමේ කරේ. එතකොට ඇඟට වෙන කෙනෙක් එනවා. දැන් කොහොමද ඉතින් මේ ඉන්දික දැන් ඔය අවුරුදු 80ක් වෙන සිවුරු වන්දින මහත්තයාට වෙන කෙනෙක් එන්න නැතුව වැඩේ කරගන්න නම් බැරුව ඇති මොකද අවුරුදු 80ක් විතරනේ. ලංකාවේ තියෙන බාර් ටිකයි භාවනා මධ්‍යස්ථාන ටිකයි බැහුවොත් මේ රටේ මැදිවියේ ඉන්න මිනිස්සුන්ගේ විවාහ ජීවිත මිනිරව සක්සස් වෙනවා චාරි. ඔව්. හරි. බාර් ටිකයි භාවනා මධ්‍යස්ථාන ටික. බාර්. මේ දෙකෙන්ම කරන්නේ මිනිස්සු මත් කරන එකනේ. හරි. විශේෂයෙන්ම දැන් 2015න් පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ භූමිකාව නැත්නම් කාර්යභාරය ගැන යමක් මෙතනදී මට කියන්න වෙනවා. දැන් ඔහු ඇත්තටම අවුරුදු 3ක් විතර ජනයාගේ නිග්‍රහයට ලක් වෙමින් ඉඳලා ඔහු දැන් ඔය විශේෂ මත්කුඩු සංඛාරයේ ඉඳලා වැඩ ටිකක් කරගෙන ආවනේ. ඔහු මේ දැන් පහුගිය පෙබරවාරි මාර්තු අප්‍රේල් ඉඳලා මේ කාල සීමාව වෙද්දී ඔහු සැලකිය යුතු විශේෂම එකක් රනිල් වික්‍රමසිංහ මේ රටට එරෙහිව ගත්ත අගතිගාමී තීරණ ගණනාවක් ඔහු විසින් වැළැක්වුවා. අපි මම හිතන්නේ පක්ෂයේ විශේෂම ඔය පොහොට්ටුවේ පවා වාසුදේව නානායක්කාර වගේ මධ්‍යස්ථ බුද්ධිමතුන් මේක කොන්දේසි විරෝධව පිළිගන්නවා සම්පත්. සහ ඌ ඇත්තටම ඊටාම නිර්භය පියවරක් ගත්ත ලංකාවේ ඊටාම බරපතල ප්‍රශ්නයක් වෙන කුඩු ප්‍රශ්නේ විසඳන්න. ඒ කියන්නේ ලංකාවේ
වෙනත් රාජ්‍ය නායකයන්ට වඩා නිර්භීත පියවරක් ගත්තා. හැබැයි දැන් අපිට පේන එකක් නේ දැන් මේ අප්‍රේල් 21 සිද්ධියෙන් පස්සේ වේගෙන් ඔහුගේ ජනප්‍රියත්වය පිරිහෙන තත්ත්වයක්. ඒ ජනප්‍රියත්වයේ පිරිහෙන තත්වයට ඇත්තටම අපිට පේන හේතු සහ නොපෙනෙන හේතු ගණනාවක් තියෙනවා ඔහුට හදාගන්න පුළුවන්. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ අප්‍රේල් 21 ඉඳලා දිගටම වැඩ කරන් මේ අපි බැලුවොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වැඩ කරන විදිය ගත්තොත්. ඔහු කුඩු මර්ධනය සම්බන්ධයෙන් වැඩ කරපු විදිය ඉතාම ප්‍රශස්තයි. හැබැයි මේ අප්‍රේල් 21 ඉඳලා දැන් ඔහු වැඩ කරන විදිය ඉතාම අවුල්. ඒ කියන්නේ ඇත්තටම සමහර තැන්වල ඔහු වැඩ කරන්නේ ඉතාම ට්‍රැක් අවුට් මනෝවිද්‍යාවකින් පෙළෙන පුද්ගලයෙක් හැටියට සම. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ඔහුට මේක ඉතිහාසයේ විසින් ලබා දීපු ස්වර්ණමය අවස්ථාවක් මහින්ද රාජපක්ෂ වගේ වීර චරිතයක් බවට පත් වෙන මේ අප්‍රේල් 21 වෙච්ච සිද්ධිය ඔහු හරියට කළමනාකරණය කරා නම් ඔහු සුවිශේෂී වීරයෙක් බවට පත් වෙනවා. හැබැයි ඔහු ගන්න ඕන තීරණ හැම එකක්ම මේ පහුගිය කාල සීමාව තුළ ගත්තේ පරක්කු වෙලා. ඔහු මුලින්ම කළ යුතු තිබුණේ කමිෂන් අපත් කරන එක නෙමෙයිනේ මේ ඇති වුණු රටේ අස්ථාවර ආරක්ෂක තත්ත්වය ස්ථාවර කරන්න වැඩ කරන එකනේ අංක 1. ඒ කියන්නේ කාට හරි අර බුදුහාමුදුරුවෝ මාලින්ගේ පුත්‍ර සූත්‍රය කියන වගේ ඊතලයක් වැදුනම අපි හොයන්න ඕනේ ඊතලයේ වර්ගය හෝ ඊතලයේ හදලා තියෙන මෙටල් එක නෙමෙයිනේ ඉස්සෙල්ලාම ඊතලයේ වෙදිච්ච එකට බෙහෙත් කරන්න දෙපේ. දැන් මෛත්‍රී කරේ බෙහෙත් කරන එක වෙනුවට ඊතලයේ කොහෙද හදලා තියෙන්නේ? කොච්චර දුරකින්ද විදලා තියෙන්නේ? මොන මෙටල් එකෙන්ද මොන ලෝහයෙන්ද ඊතලයේ හදලා තියෙන්නේ කියලා හොයන්න කමිෂන් අපත් කරනවා. දැන් ඒ වගේ ට්‍රැක් අවුට් කාරණා වෙන්න මෛත්‍රීට වෙන බලපාන හේතුවක් තියෙනවා සම්පත්. මම ඒක මැදදී කියන්නම් ඕනනම් ඔබ දැන් ඇහුවොත් දැන් කියන්න. ඔහුගේ කේන්ද්‍ර සලන ඔහුගේ නිවැරදිම උපන් වෙලා මගේ ළඟ තියෙනවා දැන් කියනකොට මෛත්‍රීපාල සිරිසේන කියලා. මම දන්නවා ඔබ ගාව තියෙනවා කියලා මම එහෙම ඇහුවේ. මෛත්‍රීපාල සිරිසේන කියලා කියන්නේ නරක මිනිස්සෙක් නෙමෙයි. හරි අංකේ. හොඳ මිනිස්සෙක් කියලා කියන තරම් ඉක්මන් වෙන්න ඕනේ නැහැ. හැබැයි ඔහු නරක මිනිස්සෙක් නෙමෙයි සාපේක්ෂව මේ කියන්නේ. ඒ කියන්නේ මේ නිර්පේක්ෂව නෙමෙයි. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ කෙනෙක් නරකයි කියලා කියන්න යම් තාක් ප්‍රමාද විය යුතුද ඊට වඩා අපි ටිකක් කල් ගන්න ඕනේ කෙනෙක් හොඳයි කියලා කියන්නේ. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔහුගේ කේන්ද්‍ර සරහනේ ඇත්තටම එහෙම මම දන්න මගේ ජෝසෙන මොනව බරපතල අවුලක් නැහැ. හැබැයි ඔහු කරගත්ත වෙන බරපතල අවුලක් තියෙනවා. ඒක ඔහුට හෙට හදාගන්න පුළුවන්. ඒ අවුල ඔහු හෙට හදාගත්තොත් ඔහුට එරෙහිව මේ ක්‍රියාත්මක වෙන සියලු ඍණාත්මක පාරිසරික තත්ත්වයන් ඍණාත්මක පසුබිම් ආපහු ධනාත්මක වෙනවා. ඔහු එක් අවස්ථාවක කරගත්ත බරපතල අකුසලයක් ඒකට බෞද්ධ ටෙක්නිකල් ටර්ම් එක මම කියන්නම් පාරිභාෂික වචනේ ඒකට කියන්නේ සම්පත් කම්මාවරණ කියලා. එක්තරා බරපතල අවුලක් තියෙනවා. ඒ අවුල මම විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ප්‍රෙසිඩන්ට් මීඩියා යුනිට් එකට දැනුම් දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් සම්පත් වතුර තියෙන තැන පෙන්නන එක විතරනේ. දැන් බූරුවට උවමනාවකුත් නැත්තම් වතුර බොන්න බූරුව බලා ගන්නට උවමනාවකුත් නැත්තම් වතුර බොන්න තැන බූරුව එක්කන අපි මොකද කරන්නේ? ඉන්දික දැන් ඔබ කියන්නේ හරි ආందోලනාත්මක කතාවක්. හැබැයි මේක ඔබ බොහොම වගකීමෙන් නිර්භයව කියනවා. දැන් ඔහුගේ ජන්මපත්‍රය වලකට වඩා හුසින් දැන් අපේ ජීවිතයේ සිද්ධ වෙන කාරණාවට බලපාන දේවල් දෙකක් තියෙනවා. 150ක් අපේ ජීවිතේ කාරණා සිද්ධ වෙන්නේ දෛවයෙන්. ඊටු 150 පුරුෂ. නැත්නම් අපේ පෞරුෂය නිසා. මේක මම නෙමෙයි කියන්නේ. මම අහපු ප්‍රශ්න පැහැදිලි නේද ඔබට? ඔව් පැහැදිලි. මම අහන්නේ ඇයි මෙතරම් මේ සමාජ ජාල මාධ්‍යවල හැල්ලුවට ලක් වෙන්නේ? ලෝකේ කිසිම රාජ්‍ය නායකයෙක් මෙහෙම හැල්ලුවට ලක් වෙලා නැහැ. මම කියාගෙන ආවේ ලෝකේ අපේ ජීවිතේ කාරණා සිද්ධ වෙන දෙකක් තියෙනවා. එකක් දෛව එකක් පුරුෂ. මේක මම නෙමෙයි කියන්නේ. චරක සංහිතාව කියන ආයුර්වේද ග්‍රන්ථයේ ආත්‍රේය මහරිෂිවරයා කියන්නේ දෛවයෙන් 150ක් පෞරුෂයෙන් 150ක් දෛව කියන පුරුෂ කියන කරත්තරෝධ දෙකෙන් තමයි මේ ජීවිතේ නැමැති රතේ දහවන්නේ. මේක මෛත්‍රීගේ දෛවයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔහු ඊටාම මෑතක කරපු මේ අවුරුද්ද ආරම්භයේදී කරපු එක්තරා කතාවක ප්‍රශ්නයක්. ඔහු විශේෂයෙන්ම දැන් ලංකාවේ කතාවක් යනවනේ මේ කණ්ඩායමක් විසින් ධර්ම විකෘති කරනවා කියලා සම්පත්. එතකොට මේකට හදනවනේ විභජ්‍යවාදය කියලා එක්තරා විදියක කණ්ඩායමක් එකතු වෙලා අලුත් දර්ශනයක්. දැන් මට මේ මෛත්‍රියේ කතාවට ඔබට ප්‍රශ්නයක් ඇති මෛත්‍රිය ගැන ඇහුවම ඒ මම විභජ්‍යවාදය ගැන කියන්නේ කියලා. මේකේ ඊටාම පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධය මම පෙන්නන්නම්. ඒ හින්දාම තමයි මෛත්‍රියට මේ අවුල වෙලා තියෙන්නේ. මේ මම මේ කියන තියරි එකෙන් ඕනනම් මෛත්‍රියට මේ අවුල හදා ගන්නත් පුළුවන්. හදා ගන්නවද නැද්ද කියන එක මෛත්‍රියගේ වැඩක්. ඒක මගේ වැඩක් නෙමෙයි. ඒ කියන්නේ බුදුවරුන්ටත් කරන්න පුළුවන් එකම දේ සම්පත් පෙන්නන එක මිසක් මග පෙන්වීම විතරනේ. දැන් විභජ්‍යවාදය කියන කණ්ඩායම හැදෙනවා. දැන් මම කියන්නේ ඒ විභජ්‍යවාදීන් විසින් ලංකාවේ පිරිසක් නම් කරනවානේ ධර්ම විකෘති කරනවා. ඒ ධර්ම විකෘති කරනවා කියලා කියන්නේ අපි පැහැදිලිව නම් වශයෙන් කියමු. වහරක අබේරතනාලංකාර හාමුදුරුවෝ පටන් ගත්ත ආර්ය චින්තාශ්‍රමයේ හරහා මතුවුණු චින්තන ධාරාවක් තියෙනවා. වෙනස් අලුත් චින්තන ධාරාවක්. ඒ චින්තන ධාරාවෙන් තමයි මතුවෙන්නේ ඊටත් එහා වෙනස්ම අලුත් චින්තන ධාරාවක් මීමන ප්‍රාණි සිරි ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ සම්පත් මම හිතන ඔබත් යම් ප්‍රමාණයකට උන්වහන්සේ ගැන දන්නවා. ඒතර මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මේ විභජ්‍යවාදීන් සහ ලංකාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා පිරිසක් ඔළුවට කාවද්දනවා මේ වහරක අබේරතනාලංකාර හාමුදුරුවෝත් මීමන ප්‍රාණි සිරි ධම්මාලංකාර හාමුදුරුවෝත් ධර්ම විකෘති කරනවා කියලා.
ඒතර මෛත්‍රීපාල සිරිසේන එක්තරා අවස්ථාවක ප්‍රකාශයක් කරනවා මේගොල්ලෝ NGO කාර්යය මේ ධර්ම විකෘති කිරීමට එයා මේක නවත්තන්න වැඩ කරනවා කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඊටාම සමීප හැබැයි මීමනපලානේ සිරි ධම්මාලංකාර හඳුනගම හොඳින් දන්න කෙනෙක් මෛත්‍රීපාල මහත්තයාට ඊටාම පැහැදිලිව කරුණු සහිතව පෙන්නනවා සර් ඕක කරන්න එපා ලොකු අකුසල කර්මයක් සර් කරුණාකර සමාව ගන්න කියලා. ඊට පස්සේ මෛත්‍රී පොරටෝක් එකක් දෙනවා සරල තේරෙන සිංහලෙන් කියනවනම් මට මොන වුණත් මම සමාව ගන්න නැහැ කියලා ආයෙත් අර කතාවම කියනවා. මේක සම්පත් මම බොහොම වගකීමෙන් කියනවා අරියෝපවාදය කියන අකුසල කර්මය. අරියෝපවාදයක් කරොත් කවුරු හරි මතක තියාගන්න සම්පත්. ඒ කියන්නේ අරියෝපවාද කියන්නේ විශේෂ මාර්ගවලලාභියෙකුට නැත්තම් ධානලාභ මේ ඔබ මම වගේ නිකන් හාල්පාරුවෙකුට අපහසු කරනවා වගේ නෙමේ සම්පත්. යම් කිසි මේ විශ්වයෙන් එහෙම නැත්තම් ඉතිහාසයේ විසින් පවරපු මහා භූමිකාවක් කරන මුනිවරයෙකුට යතිවරයෙකුට ධානලාභියෙකුට මාර්ගවලලාභියෙකුට කරන අපහාසය ඔබට මට කරන අපහාසය වගේ නෙමෙයි. ඒකේ මේ ජීවිතේම අස්පනා අපිට ඒ කියන්නේ අපිට දකිද්දිම ප්‍රතිඵල එනවා. මෛත්‍රීපාල සිරිසේන අප්‍රේල් 21 ඉඳලා මේ කාලය තුල ඔහු හිතලා නෙමෙයි ඔහු උම්මත්තකයක් හැටියට වැඩ කරන්නේ මේ අරියෝපවාදය කියන්නේ කම්මාවරණයක්. මම ඔබට කිව්වා. කර්මයේ විසින් ඔහුගේ චින්තනය ආවරණය කරනවා. ප්‍රසිද්ධියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මීමනපලානේ සිරි ධම්මාලංකාර හඳුරෝන්ගෙන් මේකට සමාව ගන්න ඕනේ. ඊළඟට ඍජුව මීමනපලානේ සිරි ධම්මාලංකාර හඳුරෝන්ට වක්‍රව වහරක අබේරතනාලංකාර හඳුරෝන්ට ඔහු අපහාස කරපු නිසා ප්‍රසිද්ධිය ඔහු සමාව ගත්තොත් මීමනපලානේ හඳුරෝ සමාවක් දුන්නොත් ඔබටම බලා ගන්න පුළුවන් වෙයි මේ සෝෂල් මීඩියා කොහොමද ඊට පස්සේ වෙනස් වෙන්නේ. මේ ප්‍රැක්ටිකල් අත්දකින්න පුළුවන් එකක් මේ කියන්නේ. දැන් ඉන්දික මේ ඔබ කියන කාරණේ මේක මේ හෙට සිට මෙහෙම මහා අමුතුම සංවාදයකට මේක තුඩු දෙනවා. ඊටම පැහැදිලි. ඒ කියන්නේ ඔහුගේ ක්‍රියාකලාපය වගේම මම විවේචනය කරනවා විවජ්‍යවාදීන්ගේ ක්‍රියාකලාපය. ඒ කියන්නේ ඒ සම්බන්ධව වුන් සූදානම් නම් යම් තැනක සංවාදයක් කරන්න මම ඒකට ලෑස්ති. ඒ කියන්නේ මේ සිංහල බෞද්ධ ජාතික ධාරාව නියෝජනය කරන සංවිධාන භික්ෂු සංවිධාන වෙන්න පුළුවන් මේ හැමෝම පහුගිය අවුරුදු 6-7 ගහලා තියෙන අපේ උන්ටම. මේ කවුරුවත් මුස්ලිම් වැඩ පිළිවෙල නවත්තන්නවත් මේ රට විජාතිකරණය මුදව ගන්නවත් එහෙම නැත්නම් දෙමළාන්තවාදයේ මුදව ගන්නවත් නෙමෙයි වැඩ කරලා තියෙන්නේ. මේගොල්ලෝ ගහලා තියෙන්නේ වටනක පරමනිබ්බායන්තර ධර්මායතනෙට ගැහුවා. පිටිදුවේ සමන්තපත්‍ර හඳුරුවන්ගේ බෙල්ලන්තර සදහම් ආශ්‍රමයට ගැහුවා. හැබැයි බහුතරයක් තැන්වලදී මේගොල්ලෝ ගැහුවේ අපේම කට්ටියට. දැන් මේ වල හැමදෙරෝ ධානලාභීද මාර්ගලාභීද කියන එක සම්බන්ධයෙන් මට 100%ක් කියන්න බැරි වෙන්න පුළුවන් නේ සම්පත්. හරි. හැබැයි මට ස්ථිරවම නිශ්චිත වශයෙන් 100%ක් සහතික කොට කියන්න පුළුවන් මේ කණ්ඩායම NGO කාර්යෝ නෙමෙයි. ඒක මම 99%ක් නෙමෙයි 100%ක් තහවුරු කොට කියනවා. මේ කණ්ඩායමේ කවුරුත් NGO කාර්යෝ නෙවෙයි. එතකොට NGO කාර්යෝ නොවන, ඒ කියන්නේ එහෙම නැත්නම් ජාතික බලවේගයකට වැඩ නොකරන පිරිසකට නිර්පරාධ රටේ නායකයා චෝදනා කරනවා මේ සාමාන්‍ය මිනිහෙක් සාමාන්‍ය කෙනෙක් චෝදනා කරනවා නම් කමන්නේ. දැන් ඒ චෝදනාව බරපතලයි කියලාද ඔබ කියන්නේ? ඒ චෝදනාව ඊටාම බරපතලයි. ඒ චෝදනාව ඊටාම බරපතලයි. එක්කෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔප්පු කරන්න ඕනේ මීරබලානේ හාමුදුරුවෝ කට්ටිය NGO කාර්යෝ කියලා. එයාට ඒක ඔප්පු කරන්න බැරි නම් එයාව සමාව ගන්න ඕනේ. මට මං කියන්නේ ඊළඟ කාරණේ තමයි 225ම අත්සන් කරත් රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ කියලා ආපහු අගමැතිකම දීපු මෛත්‍රීට එහෙම නෝන්ඩි වෙන වැඩක් කරපු මෛත්‍රීට අඩි 6ක් යටට යනවා ජනාධිපති වුණා නම් කියලා මහින්ද ගැන කියලා මහින්දට ආය අගමැතිකම දීපු මෛත්‍රීට එච්චර නෝන්ඩි වැඩක් කරපු මෛත්‍රීට හාමුදුරුවෝ කෙනෙක්ගේ සමාව ගන්න එක නෝන්ඩියක්ද මේ සම්පත්? මම මේ සමාව ගන්න යෝජනා කරන්නේ ස්වාමීන් වහන්සේ නමකට. ඉන්දික ඔබ දැඩි ද්වේෂයෙන් කතා කරන්නේ ජනාධිපතිවරයා අපිට. ජනාධිපතිවරයා නැවත ජනාධිපති වෙන්න පුළුවන් කියලා ලංකාවේ කියන එකම පුද්ගලයා මම. ඔහුට ද්වේෂයෙන් නම් මම ඒක කියන්නේ නෑනේ. දැන් ඔහු රාජයෝග සහිතව ඉපදලා නැහැ ගෝඨාභය රාජපක්ෂ. හැබැයි ගෝඨාභයට ඕනනම් ගෝඨාභයව දිනවන්න පුළුවන්. ගෝඨාභයට දිනන්න බෑ. ඒක ඕනනම් වෙන දවසක අපි ආයෙ කතා කරමු. හැබැයි මෛත්‍රීපාල සිරිසේනට දිනන්න පුළුවන්. මම කියන්නේ ඒකයි. හැබැයි ඔහු මෙන්න මේ මං කියපු කාරණේ. ඒ කියන්නේ දැන් තියෙන තත්ත්වයට මෛත්‍රීපාල දිනවන්න පුළුවන් කියලා කිසි කෙනෙක්ට හිතෙන්නේ නැහැනේ. ඒ කියන්නේ මං හිතන්නේ දැන් තියෙන මෛත්‍රීපාල ජනාධිපතිතුමා ළඟ ඉන්න කවුරුවත් හිතන්නේ ඔහු දිනයි කියලා. හරිද? නමුත් ඔහුට තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ ඔහුගේ කේන්දරීය ප්‍රශ්නයක් නෙමෙයි ඔහු විසින් මේ ඇති කරගත්ත කම්මාවරණය. ඒ කියන්නේ මේක ඊටාම බරපතල තත්ත්වයක්. ඒ බරපතල තත්ත්වයේ ප්‍රතිඵලය ඔහුට රාජනායකත්වය හිමි විතරක් නෙමෙයි. අරියෝපවාදයක් යම් කෙනෙක් කරොත් සම්පත් ඒ අරියෝපවාදය සමා කරගත්තේ නැත්නම් එකක් මරණයන් මතු ජීවිතය දුගතිගාමී වෙනවා. දෙක බොහෝ විට අරියෝපවාදය කරගත්ත කෙනෙක් මියන්නේ උම්මත්තකෙක් හැටියට. මම නැවත හයිලයිට් කරලා කියනවා මියන්නේ උම්මත්තකෙක් හැටියට. ඒ කියන්නේ අරියෝපවාදයේ අනන්තරීය පාප කර්මයයි එක ළඟින් යන දෙකක් එක වෙනසක් තියෙනවා. ඒ තමයි අරියෝපවාදය සමා කරගන්න පුළුවන්. අනන්තරීය පාප කර්ම සමා කරගන්න බෑ. මම ඔබට උදාහරණයක් කියන්නම් මේ කෝකාලික හාමුදුරුවෝ දිගින් දිගටම සරියුත් හාමුදුරන්ටයි මුගලන් හාමුදුරන්ටයි අපහාස කරා. දිගින් දිගටම අපහාස කරා.
බුදුහාමුදුරුවෝ කීපවත ඔබ කියවන සුත්ත නිපාතේ මගේ මතක නිවෙන කෝකාලික සූත්‍රය. අපහාස කරද්දී කෝකාලික හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ ආවාද කරා කීපවතාවක් කෝකාලික සාරිපුත්තර මොග්ගලන්ට අපහාස කරන්න එපා. ඒගොල්ලෝ සිල්වත් සක්‍රක්‍මචාරීන්. සක්‍රක්‍මචාරීන්ට වැඩ පිනිස හිත පිනිස ඉන්න අය අපහාස කරන්න එපා කියලා. අන්තිමට සම්පත් කෝකාලික හාමුදුරන්ගේ යාළුවෙක් හිටියා පෙර භවයේ යාළුවෙක්. එයා බ්‍රහ්ම ලෝකෙ හිටියේ. තුදු මගේ මතක හිටින නම. මේ තුදු බ්‍රහ්ම රාජයා ඇවිල්ලා කිව්වා කෝකාලික ඔය වැඩේ කරන්න එපා. සාරිපුත්ත මොග්ගලන්ට අපහාස කරන්න එපා කිව්වම කෝකාලික තුදු බ්‍රහ්මයාට කිව්වා ඔයා ගිහලා බ්‍රහ්ම ලෝකේ ඔයාගේ වැඩක් බලාගන්න කියලා. අර වැඩේම කරා. කෝකාලික දේවදත්තගේ සහායකයා අන්තිමට මරණයෙන් පස්සේ ඉපදුනේ නිරේ. ඉතින් ඒ තුදු බ්‍රහ්මයා කරපු වැඩේ මම කරන්නේ. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේක ගන්නවද නැද්ද කියන එක ඔහුගේ ප්‍රශ්නය. ඔබ කරන්නේ යම්කිසි මඟ පෙන්වීමක්. මේ தත්ත්වය පැහැදිලි කිරීමක් කරන්නේ. මේක ප්‍රැක්ටිකලි යාර බලන්න පුළුවන්. හැබැයි මේකද කියන්න ඕනේ අප්‍රසිද්ධිය ගිහිල්ලා හොරෙන් සමාවරම් බෑ. ඒ කියන්නේ දැන් සම්පත් මම ඔබට හොරේ මේ ප්‍රසිද්ධිය අපහාස කරලා මොකක් හරි කියලා අප්‍රසිද්ධිය වෙලා මචං මේ සෝරි මචං ඒක හිතලා නෙමෙයි කිව්වේ කියලා හරියන්නේ නැහැ නේ සම්පත්. එතකොට ඔබ ගැන මම කියපු කතාවෙන් ඔබ ගැන යම් ඍණ ප්‍රතිරූපයක් කාගේ හරි ඔළුවේ ඇති වුණා නම් ඒක නැති වෙනවද මම ඔබට අප්‍රසිද්ධිය ගිහිල්ලා. ඔව් ඒ නිසා රටක නායකයෙක්ට Tamanට හිතෙන ගොන් කතා කියන්න බෑනේ. ඒ කතාවලට බරක් තියෙනවා. ඒ කතාවලට වගකීමක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රාමසේවක මහත්තයා කාලේ කතාවක් ගුණා නම් ඒක බලපාන්නේ ආය ගමට විතරයි. නමුත් ඔහු දැන් මේ කතා කරන්නේ රටටනේ. ඒතකොට රටේ නායකයා යම් කතාවක් කිව්වනම් ඒ කතාවට බරක් තියෙනවා. ඒකට වගකීමක් තියෙනවා. ඒකට වැලියු එකක් තියෙනවා. ඒ නිසා එයා එක්ක ඒක ඔප්පු කරන්න ඕනේ. නැත්නම් ඒක වැරදි නම් ඒකට සමාව ගන්න.